සුබ දවසක් සියලු දෙනාට. මේ ඔබ දකින්නේ තිබ්බටු ආගම වැව සංවර්ධනය වෙමින් පවතින ආකාරය. මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ 2025 මුල් භාගයේ ඉඳන්. ඉතින් මේ වෙද්දී මේ ඔබට පෙනෙන වැව අපිට මෙතන එක වැවක් පෙනුනට මෙතන වැව් ගණනාවක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂකතුමාගේ සහ එවැගේම ඒ නිලධාරී මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වැඩසටහන අතිසාර්ථකව දැන් මාස ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන පළවෙනි වතාවට දැන් ඔයගොල්ලෝ තලාවේ ඇල හරස් කරමින් ජලය ලබාගෙන පහළගම අක්කරවැලියාය සරුසාරවත් කරමින් තිබ්බටු ආගම වැව, කුඩා හල්මිල්ල වැටිය මහ වැව, ඒ වගේම පත්තුල වැව හරහා ලිඳ වැව දක්වා ජලය රැගෙන යාමේ මේ ක්‍රමවේදය, ඒ වගේම මේ එල්ලංගා පද්ධතිය හරහා ජලය ගෙන යාම තමයි මේ ව්‍යාපෘතියේ සිද්ධ කරමින් පවතින්නේ. මේ තුලින් කුඹුරු අක්කර 700කට අධික ප්‍රමාණයක් සරුසාර වෙමින් ගොවියන්ගේ ජන ජීවිතය සාර්ථක කරගන්නට, සෞභාග්‍යමත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් වර්තමාන රජය විසින් මේ ව්‍යාපෘතිය අතිසාර්ථක ලෙස ක්‍රියාත්මක වෙන බව ඔබට දැනුවත් කරන්නට අවශ්‍යයි. මේ වෙද්දී වැව් බැම්ම කිලෝමීටර 2.5ක් බොරළු යොදා සකස් කරලා අවසන්. ඒ වගේම ඇල මාර්ගය කිලෝමීටර 2.5කට ආසන්න ප්‍රමාණයක් සකස් කරලා අවසන් වෙලා තියෙනවා ව්‍යාපෘතියේ එක් අදියරක්. තවත් මම ප්‍රකාශ කළා මීට කලින් ලිඳ වැව දක්වාම ජලය රැගෙන යාම සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි කියලා. ඉතින් එය ඉදිරියේදී ඊළඟ අදියර ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හැමදාම ඇවිල්ලා මිනිස්සු කියන්නේ අපි මේ කරාතේ අපිට සිසිලෝකේ මොනවද වගේ කරන්නත් බැහැ 100% අංග සම්පූර්ණ කරන්නත් බැහැ. මම ඒක පැහැදිලිවම කියනවා. අඩුපාඩු තියෙනවා. ඒ වුණාට අපි පුළුවන් තරම් උපරිම එකට යන්න බෑ. ඒ වුණාට මිනිස්සු හැමතිස්සෙම කියන්නේ අඩුපාඩු විතරයිනේ. ඒකත් වෙලාවකට කියන්නේ කරලා ඉවර වෙනකන් ඉන්නවා. අර හොරුන් වගේ හැංගිලා ඉඳලා කරන්න බෑ. මම හැමදේටම කියන්නේ කරගෙන යපි කිව්වනම් අඩුපාඩු හැදුවේ හැදුවේ නැත්නම් කොන්ත්‍රාත් මහත්මිය කියන වැඩේ ඉවරුනහම මොකද කරන්නේ? අපි කොළ පුරවනවා විතරනේ නේද? අපරත් වෙන තාක්කත් එකට යන්න බෑනේ. තරහකට නෙවෙයි මේ කියන්නේ. අපි වගේම නැත්නම් මඩ මාජු මේකේ කැලේ කියලා ලියුමක් දාලා ඉන්න තිබ්බනේ මයින්ද? මන්න හැටි දන්නවනේ. කියන්නේ අපෙන් අර හොරවලඳ අඩු ගානේ බටු ගස් ටිකක් වට්ටක් අඩ පැකට් එකක් හරි හිටවන්න බැරි කමක් නෑනේ. අර හොරව කටේම මිනිස්සුන්ට එතන හොරවුවක් දාලා දෙන්නේ නෑ. මං කියන්නේ මම කියන දේ කියන්නේ. පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන වර්තමාන රජයට. මොකද වසර ගණනාවක් මං හිතන්නේ අවුරුදු 76ක් මේ ගමට, අපේ ගමට මේ වගේ සත්කාරයක්, මේ වගේ වටිනා වසර ජීවිත කාලයටම පවතින, වසර ගණනාවකට නොවේ ජීවිත කාලයටම පවතින මිනිස්සුන්ගේ ජන ජීවිතේ සාර්ථක වෙන වැඩපිළිවෙලක් රැගෙන ඇවිල්ලා නැහැ කිසිම රජයක්. මේ රජය තමයි
එවන් වැඩපිළිවෙලක් ගමට අරගෙන ආවේ. ඔවුන්ට බොහොම ස්තුතියි ඔබගේ දූරදර්ශී තීරණවලට. ජනතාව මිමේ ජනතාව තවමත් ඔබ සමග ඉන්නවා කියන එක ඔබට අපි මතක් කරනවා. ඉතින් මේ තමයි තිබ්බටුවාගම වැව මේ විදිහටයි සංවර්ධනය වෙලා තියෙන්නේ. ඉතාම සාර්ථක විදිහට. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන්නට ඕන අනුරාධපුර මනුප ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ඒ වගේම උපසභාපතිතුමිය ඇතුළු සියලුම මන්ත්‍රීතුමන්ලාට, ඒ වගේම සියලුම කාර්ය මණ්ඩලයට මේ වගේ වැඩසටහනක් මනුප ප්‍රාදේශීය සභාවේ 285 තුලානට රැගෙන ආවට බොහොම ස්තුතියි. ඔබ සියලුම දෙනාට අක්කර 700කට අධික ප්‍රමාණයක් අස්වද්දමින් ජන ජීවිතය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන වැඩපිළිවෙල ඔබ තමයි මුලපිරුවේ. ඒ වගේම ග්‍රාමීයව සංවිධානය කටයුතු කරපු, ඒ වගේම මේ වැඩපිළිවෙල ගමට රැගෙන යාමට කැපකිරීම කරපු සියලුම දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. කලිකර කැලෑවක් නිකන් නියරක් වගේ පමණයි තිබුණේ. දැන් ලස්සනට හදලා මේක බොරු දාලා අඩි 12ක් පාට බොරු දාලා බොහොම ලස්සනට මේ ව්‍යාපෘතිය දියත් කරමින් පවතිනවා. දැන් ඉදිරියේදී අපිට පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් වැව් දෙකටත් මුදල් ලබා දීලා ඒ එතනත් අක්කර 600ක් 700ක් අස්වද්දන පුළුවන් භූමියක් තියෙන මහනිද වැව දක්වා මේ වැඩසටහන බොහොම සාර්ථකයි. ඒ කියන්නේ මේ වෙලාවේ වැව් පිරෙන්න වතුර තියනවා කියන්නේ මේ වැඩසටහන අති සාර්ථකයි. කිසිම වැස්සක් මාස ගන්න එක ගැටි නැති කාලයක්. තාම වතුර එක විදිහට මේ තියෙනවා. ඒ නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා වර්තමාන රජයට. අපේ දැන්ට ගොවියෝ කියලා කෑ ගහන අය හොඳට බලන්න මේ වේල්ය ලස්සද්දලා අලුතෙන් වතුර දීලා සාර්ථක වැඩසටහන. අපි සාර්ථක වෙනවා වර්තමාන රජයේ තියෙන මේ ගම්මාන තුනටම දන්ද ගැස්සව තිබ්බටුවාගම පහළම කියලා ගම්මාන තුනටම සෙත සසුන් වැඩක්. මේක අති සාර්ථකයි. මේකෙදි ගොවියන්ට උවස්සද්ද ගන්නවා වගේම මම මේක කියන්න ඕන පැහැදිලිව මේ වර්තමාන රජයේ විසින් අපිට ලබා දුන්නා මේ මම ගත්ත නිසා කියන්නේ අපිට ලබා දුන්නා කුඹුරු අක්කරයකට යූරියා මිටියක් ලබා දුන්නේ රුපියල් 10200. ඒතකොට මම අක්කරයට ගහන්නේ මිටි 2යි. අක්කරයට සාමාන්‍ය අපි ගහන්නේ උඩරම ගහුවොත් මිටි 2යි. මිටි 2 වෙන්නේ 20400යි. එතකොට වර්තමාන රජයෙන් මගේ ගිණුමට දාලා තිබුණා රුපියල් 12000. මේ රුපියල් 12000 අඩු වුණාම එක පොහොර මිටියක් වෙලා තියෙන්නේ 4200යි. 4200ක පොහොර මිටියක් වෙලා තියෙන්නේ. මේක ගණන් දන්න ඕනෑ ගණන්කාරයෙක් හදලා බලන්නකෝ. මේක තමයි ඇත්ත කතාව. මේක අපි කතා කරන්නේ නැහැ. අර දාන 12000 ගැන කතා කරන්නේම නැහැනේ. හැබැයි ගොවියෝ කතා කරන බිමේ ගොවියෝ දන්නවා. මේ ගමේ ගොවියෝත් අපිත් එක්ක කියනවා. මේ ගොවියෝ කියා ගන්න විපක්ෂේ පුරු හෙන්ජය දාන සෙල්ලම මේක. ඒ නිසා මේවා බොහොම වැරදි. හරිදී හරි කියන්න ඕන. ගොවියට උදව් කරනවා නම් ගොවියා උදව් කරා කියන්නේ. පොඩි දෙයක් අල්ලගෙන ගහනකොට අපි කියන්නේ මේ දේවල් බිමේ මේවට වැව් බර ගානාවක් මේ රජරට හැදෙනවා අපි දැනුවත්ව. මෙහෙන් ගියපුවා මහනිද එතකොට මා අංකල් මේ වගේ අවට ගම්මාන වැව් අපි දැනුවත්වම හදනවා. ඉතින් මේ ව්‍යාපෘතිය විශාල වටිනා ව්‍යාපෘතියක් ඉදිරියට ගොවියෝ 7-8 සිටන ව්‍යාපෘතිය මේක අති සාර්ථකයි. මේ බන් ටික මාන ලස්සන පොරු දාලා ඉස්සර වගේ මේවා බොරුවට කරන්න බෑ. දැන් අඩි 12 නම් අඩි 12යි, පොරුව අඟල් 6 නම් පොරුව අඟල් 6යි. මේ කියන විදිහට ලස්සනට මේ වැඩේ කරනවා. කිසිම දෙයක් අඩුපාඩුවක් නැති ඒක ඔයලා බලලා ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකේ මම ආවේ පළාත් වාරි මාර්ගයේ අධ්‍යක්ෂකතුම නිලධාරීන් අපේ ලොකු සහායක් දුන්නා. අදත් දෙන්න මේක පරිස්සම් නිරීක්ෂණය කරලා ඒගොල්ලෝ මේක හොඳට අවධානය යොමු කරලා අපි මේක අඩුපාඩු සාකච්ඡා කරලා මේක උදව් කරමු. ඉදිරියට ඒගොල්ලෝ පොරොන්දුලා දෙන විදිහකට ළඟදී ඉවර කරන්න වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම අපි වර්තමාන රජයට ගම්වාසී විදිහට ගොවියෝ විදිහට ඉස්තුති වන්දිනවා. මෙහෙම වැඩ තමයි රට පුරා කරන්න ඕනේ. ගොවියෝ රජයත් එක්ක ඉදිරියට ඉන්නවා.